හා යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඉතින් කොහොමද අලුත් මාසයක අලුත් ආරම්භයක් නේද ගයිස්. ඉතින් මං අපේ දුවට ගංගේ මාළු ගත්තා. ඉතින් මං ඕක සුද්ධ කරලා දුවට ඉතින් මේ බැදලා දෙන්න තමයි ඕනේ මං හදන්නේ. ඉතින් චූටි බබාලට ඒවා හරිම ගුණයිනේ යාළුවනේ. ඉතින් අපේ ගෙදර ඉතින් කොහොමත් මාළු කොහොමත් හැමදාම වගේ ගෙනෙනවා. ඉතින් ඔන්න මම බදිනකොට ලොකු ගින්දරක් ආවා. අපේ චූටි මැනිකත් හොඳටම බය වුණා යාළුවනේ. ඉතින් මගේ ජීවිතේට මේවා ලොකු ඉතින් මතකයන් තමයි යාළුවනේ. මොකද ඉතින් මමත් මේ YouTube කරන්න පටන් ගත්තේ වැඩි කාලයක් නැහැනේ යාළුවනේ. මොකද මගේ ජීවිතේට මම නැති වුණත් මගේ දුවට හරි මේවා බලන්න පුළුවන්. ඔන්න ඉතින් වැඩ ටික ඉවර කරලා ඉතින් මං උදේම වොෂ් එකක් කොහොම දාගෙන ඔන්න ඉතින් මම මේ අලුත් ඇඳුමක් දාගත්තා. මොකද ගෙදර ඉන්නකොටත් පිළිවෙලකට ඉන්න ඕනනේ යාළුවනේ. අපිළිවෙලට ඉන්න බැහැනේ දලකුණු ගාගෙන. ඉතින් පිරිසිදු වෙලා ඉතින් ඔන්න මූණට ක්‍රීම් පොඩ්ඩක් ගාගෙන ඉතින් වැඩි මේ ෂෝ නෑ යාළුවනේ දිනෙදා ඉතින් මේ වෙන දේවල් තමයි ඉතින් මගේ YouTube එකේ තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි ඉතින් මේ ඉන්නවා. වැඩි ඉතින් පොෂ් දේවල් නෑ සාමාන්‍ය පරිදි ඉතින් අපි ගෙවන ජීවිතේ තමයි මේක ඇතුලේ තියෙන්නේ යාළුවනේ. ඉතින් ඔහොම ඉතින් වීඩියෝ එකක් ගන්නකොට ඉතින් දාලා වොයිස් කරලා ඉතින් YouTube එකට දානකොට ඉතින් හිතට පොඩි ඉතින් සැනසීමක් දෙනවනේ. උදේ ඉඳලා දරුවගේ වැඩයි හැම වැඩක්ම කරලා ඉතින් අපිටත් පොඩි රිලැක්ස් එකක්නේ. මොකද ඉතින් මේ අපිත් ඉතින් ආසයිනේ නේද යාළුවනේ. ඔන්න ඉතින් ඔහොම අපි දවල්ට කාලා කියලා ඔන්න අපි එළියට බැස්සරම් මේ ජම්බු කන්නේ. අපේ දුවා ජම්බු ඉල්ලලා පොරේ. ඉතින් ඔන්න අපේ ගහේ ජම්බු හරීම රහයි යාළුවනේ. අපිට ඉතින් ජම්බු තියේ රම්බුටාන් තියේ ඔන්න අපේ බව්වත් දෙනවා ජම්බු කන්න. මේ දූරියන් තියෙනවා. ඉතින් නැති දෙයක් නැහැ. ඩෝංක තියෙනවා. ගඩු ගුඩා තියෙනවා. ගඩු ගුඩා හැදින් යන්නේ. ඔහොම තමයි ඉතින් අපේ ජීවිතේ යාළුවනේ. ඔන්න ඉතින් අපේ චූටි දුවා ඉතින් මේ ජම්බු ඉන්න. එහෙනම් බයි පැටියෝ උස්සන්නයි.